මම ඊයේ කිව්වනේ මේ වෙසක් පොයේ තමයි මම සමරපු හරිම ආදරණීය සහ ලස්සනම වෙසක් පොය. ඒකට හේතුව ඔයාලට මේ වීඩියෝ එකෙන් දකින්න පුළුවන්. කට්ටියගේ එකමුතුකම, කට්ටිය එකතු වෙලා කරන වැඩ හරිම ආදරණීයයි. ඒ නිසා තමයි අපිට මෙච්චර මේ ප්‍රමාණයක් වෙසක් කූඩු හදාගන්න පුළුවන් වුණේ. බලන්නකෝ එකකට එකක් වෙනස් නිර්මාණ තමයි අපි මේ සැරේ කරේ. හරිම ලස්සනයි. සහ මහන්සි වෙලා නිදියන්න නැතුව තමයි මේ වැඩ කලින් දවසේ ගොඩක් ඉවර කරේ. ඉතින් තවත් වැඩ තියෙන නිසා අපි ටික ටික ඒ වැඩ ටික ඉවර කරා. තාත්තත් මට හරියට උදව් කරනවා මගේ වැඩවලට මගේ හස්බන්ඩ් වගේම. ඒ නිසා වෙන්න ඇති මගේ ජීවිතේ හැම වෙලේම සතුට සැනසීම රඳා පවතින්නේ. මොකද එයාලා හැමෝම එකතුවකින් තමයි මගේ සතුටට හේතුවක් එයාලා නිර්මාණය කරන්නේ. උත්සාහ කරනවා මගේ හැම වැඩක්ම එයාලා හොඳ විදියට කරන්න. ඉතින් මේ ආදරණීය එකමුතුකම සහ මේ ආදරණීය මතක මගේ සතුටට හැම වෙලේම පුංචි හේතුවක් වෙන්න මම උත්සාහ කරනවා. ඒ කියන්නේ මම ඒක සතුටට පත් කරගන්න උත්සාහ කරනවා. බලන්නකෝ ඉතින් හැමෝම කිව්වා වෙසක් කලාප වගේ හරිම ලස්සනයි කියලා. එතකොට දැනෙන සතුට කොච්චරයිද කියලා වචන වලින් කියන්න බෑ. හැමෝම හරිම ලස්සනයි කිව්වා. අපේ ගෙදර මෙහෙනේ වෙසක් තියෙන්නේ කියලා හැමෝම කිව්වා. මොකද මේ තරම් කූඩු ගොඩක් හැම ගෙදරකම හදන්න අපහසු නිසා. හැබැයි අපි ඒ දේ එකමුතු වෙලා කරපු නිසා තමයි අපිට කරගන්න පුළුවන් වුනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අන්තිමට කියාම අපේ ලස්සන වෙසක් කූඩු ටික පැත්තකට වෙලා ආදරණීය විදියට බලාගෙන හිටියේ. අපේ ගෙදර වෙසක් සැමරුවේ මෙන්න මේ විදියට ආදරණීයව හැමෝත් එක්කම එකතු වෙලා.